දැන් අපි බලනවා වැඩියෙන්ම බඩු විකුණන මුදලාලි කවුද කියලා. හරි? මම අම්මා කෙනෙක්ට ආරාධනා කරනවා තම කඩේදීම මොනවා හරි ගන්න කියලා පුංචි දරුවන්ට එයාලව දිරිමත් කරන්න, එයාලට කතා කරන්න. එතකොට දැන් අම්මලා දැනගන්න ඕනේ දරුවන්ට බඩු ගේනකොට අපි මොනවද දෙන්නේ අපි විකුණන්නේ Pokis tiada tahu mana ini. Spongy. Mudalari nona mana kian tu spongy aku dia. Hette wide. Itu mana mami spongy tengah tu. Itu siapa hati hai. Akhirnya aku hamor tu hai dia mu orang andi tu kian nona. Nande mami. Nande mami. අපේ ස්වීට් හට් එකට එතකොට මේ කියන්න ගානේ ආවට කතා කරලා අයියෙන් දෙන්නම thank you right ක්ලප් එකක් දෙන්න මොනවද කිව්වේ කොම්මඩු මට කොම්මඩු ගෙඩියක් ගේන්න බලන්න කීයට විතර දෙන්න පුළුවන්ද මේ කොමුඩු ගෙඩිය මට? එන්න බලන්නද? අනක දෙන්න. කීයට පුතේ? මේ දෙන්න. මම කොමුඩු ගෙඩිය නිකන් පොඩි 20ට වගේ දෙන්න බෑද? 20ට කරමුද? ඉතින් අපි අඳුරන්නේ රුපියල් 20ට වගේ මට විතරක්. මුදලාලි කියන්නේ. මුදලාලි මේ පාපිසි කීයද? 200යි ෂා. දැන් මුරුකු එහෙම විකුණනවද? හරි. එන්න බලන්න ඕක තියලා එන්න මගේ පුතා. ඔතනින් තියන්න. ඔතන මේ ඕක තියලා එන්න. ගන්නම් කියලා බොරු කියලා එන්න. ඔන්න හයියෙන් කියමු බලමු හොඳ කාටද හොඳටම ප්‍රසන්න කරලා හම්බෙන්නේ කියලා. CT food. CT food. අපේ බඩු ගන්න ආපු
නැන්දලා මාමලාට thank you. දෙන්න අපුඩියක් යාට. දැන් මුදලාට දෙන්නේ. මේ අවුවට රත් වෙලා ඔළුව. Waduh, ini nama කොච්චරක් විතර විකුණුනාද? ඉවරයි. අපි කියමු බලන්න. අපේ fruit salad කඩෙන් fruit salad ගන්න ආපු නැන්දලා මාමලාට thank you. අයිස්ක්‍රීම්ද? එන්න. දැන් මේ මුදලාලි නෝන අරගෙන. දැන් ඉතින් මේක කරන්න අනුකම්පාවෙන් වань. ආලි. දැන් මේ උවිතරුන්ගේ හොටෙල් එකේ මොනවද තිබ්බේ? පුතේ කඩේ මොනවද තිබ්බේ? අයියෝ. පැටිස් තිබ්බලු. ඔව් කියන්නේ. පැටිස් තිබ්බලු. ඔව් කියන්නේ නේද? අන්න අපි ඔක්කොම thank you කියමු. නැන්දේ මාමේ අපේ උවිතරු හොටෙල් එකට ආවට thank you. හොඳයිද බිස්නස්? හරි. බිස්නස් හොඳයිද මුදලාලි නෝනා? මට දැන් කියන්න බලන්න මේ දෙහි එහෙම කීයද? ගෙඩියක් කීයද? 40යි. දෙහි ගෙඩියක් 40ද? දෙහි ගොඩක් 40ද? ගොඩක් 40යි. එතකොට ඔයාලා ළඟ තිබිලා තියෙනවා පලා වර්ග. පලා වර්ග කීයද? 50යි. එහා පැත්තේ කඩේ නේද කිව්වේ? කීයද? පලා මිටියක් කීයද? 5යි. මරු මුදලාලි මේ කඩේම බඩු ගන්න ඕනේ. මේ රුපියල් 2ට වගේ දෙන්න බෑද? මේ දැන් මෙහෙමයි. අපි අඳුරනවානේ. රුපියල් 2ට වගේ අම්මට කියන්න එපා. right. මේ මුදේ බඩු ගන්නාවට thank you. clap එකක් දෙන්න. පොල් හරීම ගණන්. මේක පොල් ගෙඩියක් කීයක් විතර නේද? අම්මට හිතේ කියන්න පොල් ගෙඩියක් කීයද කියලා? අපි නම් දන්නේ ඔය පොල් වල ගණන් අම්මා තමා දැන්නේ. ළමයි බොරු කියන්නේ. මේ පරිප්පු කීයද? අම්මා කියන්නේ කොහොම පරිප්පු 250? පුතාට මොනවද කියන්නේ මතක? පරිප්පු නේද? sorry. සීනි 250. සීනි. ඇත්තද? ඔව්. අපි ඔක්කොම කියමු. නැන්දේ ඉවරයි නිෂා. මුදලාලි නෝන්ලා දෙන්න මෙතෙන් එන්න. දැන් විශේෂත්වය තමයි මුදලාලි මාත්‍ය කිව්වොත් නෑම කඩේ ඉන්නේ. දැන් මුදලාලි නෝන්ලා දෙන්නම්. මේ අපි කීයද? 100යි. මේ මොනවද මේ තල කැරලි කීයද පුතේ? මට 60යි. මට 30ට වගේ දෙන්න බෑද ටිකක් ගන්න. නියමද නෝනා? very good. ෂා ඔක්කොම ඉතිරිලානේ. අපි බඩු ගත්තට thank you කියමුද? නැන්දේ මාමේ අපේ කප්කේ ස්වීට්ස් කඩේට ඇවිල්ලා
බඩු ගත්තට හැමෝටම thank you. කලකට දෙන්න. හරි. good. ඊළඟට ලස්සනම කඩේට අපි තෑග්ගක් දෙනවා දෙවනියට මෙන්න මේ කප් කේක් ස්වීට්ස් කඩේ දෙන්නට. කවුද හිටියේ? ටීචර්ගෙන් තෑග්ග ගන්න. right. ඊට පස්සේ ඔන්න හොඳටම කතා කරපු බබාලගෙන් ඉස්සෙල්ලාම කතා කරපු බබාලා දෙන්නෙක් අපිට තව හිටියා. මෙන්න මේ දෙන්නා ඒ දෙන්නට තෑගි දුන්නානේ. අපි ඒ හින්දා තව හොඳට කතා කරපු චූටි පුතෙක් හිටියා. කොපලන් අපි ආයු බබා ඉන්න මෙතෙන්ට. ආයු බබා ඉන්න. ඔයාටත් අපි තෑග්ගක් දෙනවා. ඇයි කියලා දන්නවද? මොනවටද? මොනවටද දෙන්න තෑග්ග? බඩු විකුණුවට හරි. ආන්ටිත් එක කතා කරන්නේ හොඳට. හාද? දෙන්නද තෑග්ග? හොඳට කතා කරා. අකිලා අර දෙන්නත් හොඳයි, පුතත් හොඳයි. අපි ආයිත් අපිරියක් දෙමු. very good. දැන් ඉතින් අනිත් යාළුවෝ අපි නිකන් යවන්නේ නෑ. ඔයාලටත් තෑගි දෙනවා. ඇයි කියලා දන්නවද? බඩු විකුණපු හින්දාද? හරිනේ? ටීචර් දෙන්න ඔක්කොටම තෑගි. ටීචර්ලා තුන් දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. දෙන්න. තෑගි ගත්තේ නැති කට්ටියට. ඉතින් අම්මලා තාත්තලාට ආරාධනා කරනවා ඇත්තටම බබාලගේ උත්සව වලට සහභාගී වෙන්න. පුංචි දරුවෝ වෙනුවෙන් පුංචි මුදලක් වේදම් කරන එක ලොකු දෙයක් නෙමෙයි. අපි ජීවිතේ ආදරණීය සහ ලස්සන ටැලන්ටඩ් බබාලා තමයි ඉස්සරහට නිර්මාණය කරන්න ඕනේ.